සති එකහමාරකට විතර උඩදී කිසි සිදුවීමක් වුණා. මට හිතුණා ඒ දේ සිද්ධ වෙනකොටම මට තේරුණා යම් දෙයක් වෙනවා කියලා. මම හිතුවා ඒ දේ අවසන් වුණාට පස්සේ ඔයාලත් එක්ක සාක්ෂියක් දරනවා කියලා. මේක මගේ අත්දැකීමක් නෙවෙයි, මගේ තාත්තගේ අත්දැකීමක්. එයා එදා දවසේ උදේ එළියට යන්න පිටත් වුණා. එයාට එළියට පිටත් වෙන්න දොරෙන් එළියට අඩිය තියනකොටම යන්න එපා කියන ශබ්දයක් ඇහුණා. මටත් පැහැදිලි නෑ ඒක ඔඩිබල් වොයිස් එකක්ද නැත්නම් ඉනර් වොයිස් එකක්ද කියලා. කොහොම නමුත් එයාට හඬක් පැහැදිලි තීව්‍ර ඇහුණා එළියට යන්න එපා කියලා. ඊට පස්සේ තාත්තා ආපස්සට අම්මගෙන් අහලා තිනවා ඔයාද මට යන්න එපා කිව්වේ කියලා. මොකද එයාට පැහැදිලිකමක් තිබිලා නැහැ මොකක්ද ඒ ආව හඬ කියලා. ඉතින් ඒ සිදුවීම එහෙම වුණා. නමුත් දෙවියන් වහන්සේගෙන් විමසලා බලනකොට උන්වහන්සේ කිව්වේ ඒක උන්වහන්සේගේ හඬ බවයි. ඉතින් ඇත්තටම එදා ඊට පස්සේ ඒක පැහැදිලිකම නැති තිබ්බ හින්දා තාත්තා ආපහු නිවසට ආවා. සම්පූර්ණ උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළ උන්වහන්සේගේ ආරක්ෂාව මත ඇත්තටම සමහර දේවල් මට මේක කියන්නේ ආරක්ෂා වුණා. උන්වහන්සේ යන්න එපා කියන්නේ අනතුරක් තියෙන බවයි. අපි දන්නේ යම් කිසි අපිට කරදරයක් සිද්ධ වෙන්න පුළුවන් නැත්නම් අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අපි දන්නේ හේතුව මොකක්ද කියලා සමහර වෙලාවට උන්වහන්සේ අපිට විවිධ ආකාරයෙන් මඟ පෙන්වනවා. එදා ඒ සිද්ධියේදී එයාට උන්වහන්සේ කතා කළා මඟ පෙන්න යන්න එපා කියලා. ඇත්තටම වෙන්න තිබ්බ දේ මොකක්ද කියලා පැහැදිලිවම අපි දන්නවා වෙන්නත් පුළුවන් නොදන්නවා වෙන්නත් පුළුවන්. නමුත් එදා එයාගේ ජීවිතේ යම් කිසි නරක දෙයකින් අකුරකින් ආරක්ෂා වුණ බව මම දන්නවා. ඉතින් සමහර වෙලාවට උන්වහන්සේ අපේ ජීවිතවලට ඒ විදිහට මඟ පෙන්වන්න පුළුවන්. අද මගේ තාත්තට මේ විදිහට පෙන්වනකොට හෙට මට ඊට වඩා වෙනස් විදිහකට උන්වහන්සේ මඟ පෙන්වනවා. ඔයාලට තවත් වෙනස් විදිහකට උන්වහන්සේ මඟ අපි දන්නවා උන්වහන්සේ අපිව ආරක්ෂා කරනවා. ඒක අපිට බයිබලයේ තහවුරු කරන දෙයක්. හැබැයි ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ ආරක්ෂා කරන විදිය එකිනෙකාට වෙනස්. උන්වහන්සේ යම් ආකාරයකට මඟ පෙන්වනවා. සමහර විට සුදාත්ම හේතු ගැනීමක් වෙනවා. මම මේ පණිවිඩය මට නැවත උන්වහන්සේ කතා කරලා යම් දෙයක් මතක් කරලා ඒ වගේම ඔයාලටත් කතා කරනවා. උන්වහන්සේ අපිට සුදාත්මයන් වහන්සේ තුළ තියෙන මඟ පෙන්වීම වලට සංවේදී වීමේ වැදගත්කම. මොකද අපි දන්නේ උන්වහන්සේ අපිට කොයි විදියට මඟ පෙන්නයිද කියලා. සිතුවිල්ලකින් වෙන්න පුළුවන්, තද සුදාත්මයන් වහන්සේගේ පෙළඹවීමක් වෙන්න පුළුවන්, උන්වහන්සේගේ සියුම් ශබ්දයක් වෙන්න මොන විදියකට හරි උන්වහන්සේට මඟ පෙන්වන්න පුළුවන්කම. නමුත් අපි සංවේදී උන්වහන්සේ පණිවිඩය දෙන විට අපිට ගන්න පුළුවන් දේ. ඒ දේ මම ඔයාලට මතක් කරන්න කැමතියි. මගේ ජීවිතේත් ඒ වගේ අවස්ථා තිබිලා තියෙනවා. උන්වහන්සේ අපි ආරක්ෂා කරන බව දන්නවා. නමුත් උන්වහන්සේ ඒ දේ කරද්දී අපිට කීකරු වෙන්න පුළුවන්කම තියනවාද? කොහොම නමුත් මම මේ පණිවිඩය වලට දෙන ගමන් දෙවියන් වහන්සේට ගොඩක් කිව නොහැකි තරම් ස්තුතිවන්ත වෙනවා. එදා වෙන්න තිබුණ කුමන දෙයකින් වුණත් මගේ තාත්තව ආරක්ෂා කළා. යාව පරිස්සමට නැවත ගෙදර ගෙනත් දුන්නා. මේක ඔයාලට පුංචි පණිවිඩයක්. උන්වහන්සේ ක්‍රියා කරන ආකාරය ඕගොල්ලන්ට මීට වඩා සංවේදී වෙලා දැනගන්න ලැබෙන්න කියලා මම ස්වාමී යේසුස් වහන්සේ තුළ ඉල්ලා සිටිනවා. ජේසුස් පිහිටයි.